අයිබෝවන් මගේ බේබි කෙයාර් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ එක්ටොපික් ප්‍රෙග්නන්සි කියන්නේ මොකක්ද කියලා. ඒත් එක්කම අවදානම් වැඩි කාටද, රෝග ලක්ෂණ මොනවද, හඳුනා ගන්නා විදි සහ වළක්වන විදි ගැනත් අපි කතා කරමු. අපි මුලින් බලමු සාමාන්‍ය පිළිසිඳ ගැනීමකදී වෙන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් වෙන්නේ ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් පැලෝපිය නාලය තුළදී සංසේචනය වෙලා ගර්භාෂ කුහරයේ තැන්පත් වීම. නමුත් එක්ටොපික් ප්‍රෙග්නන්සි තත්ත්වයේදී අර සංසේචනය වුණු බිත්තරය ගර්භාෂ කුහරය තුළ තැන්පත් වෙන්නේ නැතුව පිටත ස්ථානයක තැන්පත් වෙනවා. බහුතරයක් අයගේ පැලෝපිය නාලය තුළ තමා තැන්පත් වෙන්නේ. ඊට අමතරව ඩිම්බ කෝෂය තුළ ගැබ් කෙලේ උදර කුහරයේ තැන්පත් වෙන්නත් පුළුවන්. තියෙන ගැටලුව තමයි කලලේ ගර්භාෂය තුළ තැන්පත් වුණාම ඒ වර්ධනයට හොඳ පරිසරයක් සපයන්න පුළුවන්. හැබැයි වෙනත් ස්ථානවලට එම හැකියාව නැහැ. ඉතින් මේ කල්ලේ වර්ධනය වෙනකොට අවශ්‍ය ඉඩමති වීම නිසා පුපුරල ගිහින් අභ්‍යන්තර ලේ ගැලීම් වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා එක්ටොපික් ප්‍රෙග්නන්සි එක රප්චර් වෙලා කියලා. ඉතින් මවට මරණයට පත්වීමට පවා අවදානමක් තියෙනවා. අපි දැන් බලමු එක්ටොපික් ප්‍රෙග්නන්සි එකකට අවදානම් වැඩි කාටද කියලා. ඊට කලින් එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක් ඇවිල්ලා තියෙනවා නම් ඒ අම්මලාට අවදානම වැඩි. පැලෝපිය නාලයේ සැත්කම් කරලා තියෙනවා නම් ඒ වගේම ගර්භාෂය ආශ්‍රිතව ආසාදන ඇවිල්ලා තියෙනවා නම් ඒ අම්මලාටත් අවදානම වැඩි. එහෙනම් අපි බලමු රෝග ලක්ෂණ මොනවද කියලා. මුල් කාලයේදී සාමාන්‍ය දරු පිළිසිඳ ගැනීමක ලක්ෂණ පෙන්වනවා. ඒ කියන්නේ පීරියඩ්ස් මිස් වෙන එක, වමනේ ටොක්කාරයට එන එක, පීඩාව, පියයුරු වල කැක්කුම වගේ ලක්ෂණ පෙන්වනවා. නමුත් පසු කාලීනව තද බඩේ කැක්කුම, යෝනි මාර්ගයෙන් ලේ ගැලීම හෝ දුමුරු පාට ශ්‍රාවයක් නිකුත් වීම, දකුණු උරහිසේ කැක්කුම, කලන්තයේ සුදුමැලි ගතිය ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේක හඳුනාගන්නේ කොහොමද? ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරොත් මේක පොසිටිව් වෙනවා. හැබැයි පොසිටිව් වුණොත් අනිවාර්යයෙන්ම ඊළඟට කරන්න ඕන දේ තමයි ස්කෑන් පරීක්ෂණයක් කරා ගර්භාෂ කුහරය තුල දරු ගැබක් පිහිටලා තියෙනවා කියලා තහවුරු කරගන්න ඕන. කලින් හඳුනා ගන්නා තරමට කලින් ප්‍රතිකාර කරන්නත් පුළුවන්. අපි බලමු ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා. අම්මා ස්ථාවර නම් බෙහෙත් වලින් ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි අම්මා ස්ථාවර නැතිනම් ශල්‍ය කර්මයකට යන්න සිද්ධ වෙනවා. මේදී එක්ටොපික් ප්‍රෙග්නන්සි එක නාලය තුළ තියෙනවා නම් සමහර විට පැලෝපිය නාලය සම්පූර්ණයෙන් ඉවත් කිරීම සිදු කරනවා. එහෙම නැතිනම් නාලය ඉවත් නොකොට කල්ලේ විතරක් ඉවත් කිරීමක් සිදු කරනවා. මේක වළක්වා ගන්නේ කොහොමද? ගර්භණී බව දැනගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ස්කෑන් පරීක්ෂණයක් කළා ගර්භාෂ කුහරය ඇතුලේ දරු ගැබක් ඉන්නවා කියලා තහවුරු කරගන්න ඕන. ඒ වගේම මේ රෝගී තත්ත්වය ගැන හොඳින් දැනුවත් වෙලා ඉන්නත් ඕන. ඒ දැනුම කවදා හරි දවසක ඔබේ හෝ තවත් මවකගේ ජීවිතයක් බේරගන්න උදව් වේවි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් තවත් අම්මෙක්ට බලන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.